හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. පසුගිය දිනවල අපිට ගොඩක් දකින්නට ලැබුණා අප්‍රේල් අලුත් අවුරුදු සමයත් එක්ක ඒ කියන්නේ අලුත් අවුරුදු සමය ඉවර වෙනවත් එක්කම වගේ උසස් පෙළ ප්‍රතිඵල අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බව දැනුම් දීලා තිබුණ බවක්. ඉතින් කෙසේ හෝ දැනට විභාග දෙපාර්තමේන්තුව මගින් ඒ ගත්ත තීරණය යම්කිසි වෙනසක් සිදු වෙලා තිබෙනවා. ඒ තමයි අප්‍රේල් 20ට කලින් ඔවුන් සැලසුම් කර පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව තමයි ඔවුන් දක්වලා තියෙන්නේ දැනට පවතින ප්‍රායෝගික ගැටලු කීපයක් හේතු කොටගෙන. ඉතින් දැනට ඔවුන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 20 පහු වෙනවත් එක්කම විභාග ප්‍රතිඵල උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න. අප්‍රේල් 20 පහ වෙනවා කියලා කිව්වට හරියටම අවල් දවස් කියලා දැන්ට ඔවුන් නිශ්චිත වශයෙන් සඳහන් කරන්නේ අප්‍රේල් 20 පහ වෙයි කියන කතාව. ඉතින් ගොඩක් දුරට ඔවුන් සැලසුම් කරලා තියෙනවා නම් අප්‍රේල් 20ට කලින් ප්‍රතිඵල නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වුණා නම් ගොඩක් දුරට අප්‍රේල් 20ට ගොඩාක් එහා යන්නේ නැති වෙයි. ඔවුන්ට ප්‍රායෝගිකව තියෙන ගැටලු සමහර වෙලාවට දින 3-4ක් උපරිම සතියකට ඇතුලේ මේක විසඳ ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 20ත් 27ත් අතර කාලය තුල බොහෝ දුරට අනිවාර්යයෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ඒ නිසා අපි දැනට ඒක නිල නිවේදනයක් විදිහට තමයි හුවා දක්වන්න වෙන්නේ. මොකද ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්ම නිකුත් කරපු නිල නිවේදනයක් නිසා. ඉතින් මේ සම්බන්ධව තවත් අපි අවධානයෙන් ඉන්නවා. මොකද උසස් පෙළ දරුවෝ ගොඩක් මේ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා. ඉතින් මෙවැනි ප්‍රවෘත්ති නැත්නම් මෙවැනි දැන්වීම් දැනගන්න අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි ඇත්තටම ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්නවා. ඒ නිසා ඔබ මේ පණිවිඩය ඔබගේ WhatsApp group වල share කරන ගමන් ඒ වගේම අපේ bell icon එකත් click කරලා තියාගන්න subscribe කරන ගමන් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. ඔබට අපි සම්බන්ධව තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.